ස්වර්ගීය පියාණනි, ඔබගේ උපකාරීතා අවශ්‍ය දරුවෙකු වශයෙන් මම ඔබ හමුවට එමි. මට කායික සුවයේ අවශ්‍යතා, චිත්ත වේගී අවශ්‍යතා, ආධ්‍යාත්මික අවශ්‍යතා, අන්තර්පුද්ගල අවශ්‍යතා ඇත්තේය. මාගේ ගැටලු බොහොමයකට හේතු වී ඇත්තේ මගේ මාසමත්කම් නොසැලකිල්ලා පාපි ගති පැවතුම්ය. ස්වාමිනි, ඒ වෙනුවෙන් මම ඔබගෙන් බැගෑපත් ලෙස සමාවා ඉදිමි. ඒත් මගේ මුතුන් මිත්තන්ගේ පාපවලටද මම ඔබගෙන් සමාවා ඉදිමි. ඔවුන්ගේ අසමත්කම් මගින් ඒවායේ ප්‍රතිඵල ශරීරය, සිත, චිත්ත ජීවය තුළ අනවශ්‍ය නැඹුරුවීම්, හැසිරීම් රටා, ශාරීරික අඩුපාඩුකම් ආදිය ස්වභාවයෙන් මා තුළද ඉතුරු වී ඇත්තේය. ස්වාමිනි, මේ සියලු අවුල් වලින් මා සුව කළ මෙනව ඔබගේ උපකාරයත් මාගේ පෞල්ගසේ ජීවත් වන හෝ මැරුණු සියලු දෙනාට මම අවංකව සමාව දෙන්නෙමි. යම් ආකාරයකින් මට හෝ මාගේ ආදරවන්තයන්ට වරද කර ඇත, නැතහොත් අපගේ වර්තමාන දුක් වේදනා අවුල් වලට හේතු වී ඇත්තේ ඔවුන්ගේ පව් විය හැක. ඔබගේ දිව්‍ය පුත්‍රෝ ජේසුමගේ නාමයෙන්ද සුද්ධාත්මයන්ගේ බලයෙන්ද පියාණනි, නපුරාගේ ආවාසයෙන් මාද මගේ මුල් පෞල් ගසද මුදවන ලෙස මම ඔබගෙන් ඉල්ලා සිටිමි. අදා වඩාගත් නෑද සම්බන්ධයද දීර්ඝ කෙරුණු පෞල් සම්බන්ධතා ඇති අයද ඇතුළත් වන පරිදි මගේ පෞල් ගසේ සියලුම ජීවත් වන මැරුණු සමාජිකයන් සෑම ආකාර දූෂිත වහල්කමින් මුදවා ලුවමෙනව. ස්වර්ගීය පියාණනි, අප වෙත ඔබගේ ආදරවත් නැතියාව මගින් ඔබගේ අමිල පුතුරුවන් වූ ජේසුතුමන්ගේ වෙගුණු රුධිරය මගින් ඔබගේ ආශිර්වාදය මටත් මාගේ ජීවත් වන හා මියගිය සියලු නෑදෑයන්ටත් සිදු කරන මෙන් උදක්ම ඉල්ලා සිටිමි. අතීත පරම්පරා මගින් පතුරුවා හැරුණු සෑම ඍණාත්මක ප්‍රතිඵලයක් සුව කළ මෙනව එසේම මගේ පෞල් ගසේ අනාගත පරම්පරා තුළ ඇති විය හැකි එවැනි ඍණාත්මක ප්‍රතිඵල වළකා ලුවමෙනව. මාගේ පෞල් ගසේ සෑම තැනැත්තාගේ ඉසමතා එකිනෙක පරම්පරාව අතර ජේසුතුමන්ගේ කුරුසේ සංඛ්‍යාත්මකව තබමි. මගේ පෞල් පෙළපතේ වූ රුධිර රේඛා ජේසුතුමන්ගේ පවිත්‍රකාරී රුධිරය මගින් පවිත්‍ර කෙරෙන්නට ඉඩ සලසන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි. අප වටා කඳුරුලා ගන්නා ඔබගේ රැකවල් දූතයන් සකස් කර තබන්න. එසේම අපගේ දිව්‍යමය සුව කිරීමේ බලය අප සියලු දෙනාට ජනික නොහැකියාවේ ක්ෂේත්‍රයන්හි පවාදානය කරන ලෙස සුව කිරීම අරාගත් මුනිවරයා වූ අග්‍රදූත රපියතුමාට ඉඩ ලබා දෙන්න. අපගේ පවුලේ සමාජිකයන්ට විශේෂ බලයක් ලබා දෙන්න. අපගේ සෑම අවස්ථාවකදී අප සියලු දෙනා සුව කිරීමට, ආරක්ෂා කිරීමට, මඟ පෙන්වීමට, ආදිරිමත් කිරීමට රැකවල් දූතයන්ට බලය ලබා දුන මෙනව.
මේ මොහොතේදී ඔබගේ සුව කිරීමේ බලය නිදහස් කරලන්න ඔබගේ ස්වාධිපත්‍ය ආනන්ද අවසර දෙනතු එය දිගින් දිගටම සිදු වේවා. ස්වාමීන් අපගේ පෞල් ගසතුරු සියලුම බාල් බැමි පෞල් ප්‍රේමයක් වූ සුද බැමීමකින් ආදේශ කරන්න. ස්වාමිනී සුතාත්මයන්න් මගින් ඔබගේ පුත්‍රෝ ජේසුතුමා වෙත ඔබ සමග සදා කැපුතර බන්ධනයක් ඇති කරන්නට බලය ලැබේවා. අපගේ සියලු සබඳතා තුළ එම ප්‍රේමය අප පවුල තුලින් හඳුනාගෙන ප්‍රකාශ කරන පිණිස සුදෝත්‍රීතේ පවුල තම මුර්ධ උණුසුම් ආදරවත් වැඩ සිටීමෙන් අපගේ පවුල ව්‍යාප්ත කෙරේවා. ජේසුතුමන්ගේ අමිල සාමයත් අප කරන මේ යාඥාවෙන් අපගේ සියලු නොදත් අවශ්‍යතා අපි ඇතුළත් කරමු. ආමේන්.